අපි බලමු ළමයි වන්න ස්ට්‍රෝක් ක්‍රමයට කොහොමද ඕකිඩ් මල් පොකුරක් නිර්මාණය කරන්න කියලා. මෙතනදී ඔයාලා දෙවන ක්‍රමය තමයි මේ යොදාගන්නේ. ඒත් එක්කම මේ මම පින්සලට ගන්නේ සුදු කියන වර්ණය සම්පූර්ණ උඩට ඔයාලට වඩා හොඳයි දම් පාට ගන්න පුළුවන් නම්. මෙතන මම රතු පාට තියෙන නිසා තමයි රතු පාට ඩොට් එකක් පින්සලට ගන්නේ. මෙන්න මේ වගේ අර ස්ක්‍රූ ස්ට්‍රෝක් එකෙන් තමයි මේ පේන්ට් එක කරගෙන යන්නේ. ඉතින් මේ පින්තාරුවක් කරනකොට ඔයාලට පුළුවන් හැම පෙත්තක්ම ඒ විදිහටම රැකෙන විදිහට වන්න ස්ට්‍රෝක් ක්‍රමයට නැවත මේ පෙත්ත උඩ පින්සල පාවිච්චි නොකර එකම යෙදුමකින් පමණක්, ඒ කියන්නේ එක පින්සල් ඇදුමකින් පමණක් මේ පෙත්ත සම්පූර්ණ කරගන්න. ඉතින් ඒ මලේ තියෙන රටාව අනුවම ඔයාලට මේ වර්ණ භාවිතා කරමින් එක දිගට මේ වගේ ඔයාලගේ පේන්ට් එක ගෙනියන්න පුළුවන්. මෙතනදී වඩා හොඳ වර්ණ ඔයාලා තෝරගන්න. නමුත් මෙතනදී මම දැනට මේ පින්සලට යොදාගත්තේ සුදු වර්ණය හා රතු වර්ණයයි. ඉතින් ඔයාලා මේකට වඩා සුදුසුයි සුදු හා දම් කියන වර්ණය යොදා ගන්නවා නම්. ඉතින් මේ මල් සියල්ලම මේ ක්‍රමයටම තමයි පේන්ට් කරන්නේ. ඔයාලට ඉදිරියේදී දිගටම මෙන්න මේ ක්‍රමයට ඔයාලා පින්තාරුව කරගෙන යන්න. මල් සියල්ලම එකින් එක උඩ පෙති වදින විදියට, ඒවට හානියක් නොවන විදියට මල් පෙත්තේ භාගයක් වැහුණට කමක් නැහැ. නමුත් ඒක හරියට 3D හැඩයක් එන විදියට මේ වගේ පේන්ට් එක කරගෙන යන්න. මෙතෙන් තව දෙයක් ඔයාලට මතක් කරන්නම්. ඔයාලට පළවෙනි පාරෙන්ම මේ ක්‍රමය අහුවෙන්නේ නැති වෙයි. ඔයාලා දෙපාර තුන් පාර උත්සාහ කරලා බලන්න. මේ විදිහට බලන්න. දැන් මේ ස්ට්‍රෝක් එක ගන්න විදිය ස්ක්‍රූ එකෙන් තමයි මම හරවලා ගන්නෙ. ඉතින් ඔයාලට කැමති විදියට පින්සල් තෝරගන්න මලේ ප්‍රමාණය අනුව. මෙතනදී මම මේ මලේ ප්‍රමාණයට ගත්තේ නම්බර් 8 කියන පින්සල. මොකද 4 හෝ 3 වගේ පින්සල් මේකට ගැලපෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා ඔයාලට 7 8 වගේ පින්සලක් තමයි මේකට යොදා ගන්න වෙන්නේ. ඉතින් මල් සියල්ලම මේ ක්‍රමයටම පින්තාරු කරගෙන යන්න. ඔයාලට තව මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අපට කතා කරන්න. දිගටම ඔයාලා මේ වගේ මල් 3-4ක්වත් අඩු ගානේ මල් පොකුරු 3-4ක්වත් මේක නැවත ඇඳගෙන මේක පුහුණු වීම කරන්න. දැන් ඔයාලට පේනවා ඇති දැන් උඩ මල මම පින්තාරු කරනකොට උඩ මලක් තියෙනවා. ඒක වැහිලා තියෙන පෙති කීපයක් අනිකට. එතන මෙතනත් ඔයාලට පේනවා ඇති මම ඒක කවර් වෙන්න තමයි ඊළඟ පේන්ට් එක මම ආරම්භ කරන්නේ. මොකද අර පෙත්තේ වදින විදියට අරක කවර් වෙලා යන්න ඔන්න ඔය වගේ මේ ස්ටොක් එක මම වෙනස් පේනවනේ ඔයාලට අන්න එහෙම ස්ටොක් එක වෙනස් කරලා අරගෙන තියෙන මගේ පෙත්තට ගැලපෙන්න. ඉතින් ඒ වගේ කලර්ස් ටික සෙට් වෙන විදියට ඔයාලා දිගටම මේ පේන්ට් එක කරගෙන යන්න. ඒතකොට සම්පූර්ණ ඔයාලට මල් පොකුර මෙන්න මේ ක්‍රමයට පේන්ට් කරන්න හැකියාව තියෙනවා. හරි අපි ඒතකොට බලමු මේකේ අවසානය කොහොමද දකින්නේ කියලා. රයිට් එහෙනම් ඔයාලා කරලා බලන්න.